එකතු වෙන්නේ මේ වගේ කරදරකාරී black heads, white heads remove කරන්න ගෙදරදීම හදාගන්න පුළුවන් beauty recipe එකක් එක්ක. ඉතින් මම මුල් කාලෙම black heads, white heads remove කරන්න එක product තමයි පාවිච්චි කරේ. මම මුලින්ම මෙන්න මේ වගේ tool එකක් පාවිච්චි කරා. ඒ වගේම මෙන්න මගේ peel marks එකක් පාවිච්චි කරා. මේවා පාවිච්චි කරනකොට ඒ වගේ තියෙන අවශ්‍ය තමයි සාමාන්‍ය peeling mask එකක් වගේ දේවල් වල chemical අඩංගු වෙනවා. ඒ වගේම ඇත්තටම අපි හිතන තරම් ප්‍රතිඵල ඒ වගේ හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ tool එකක් පාවිච්චි කරනකොට තුවාල වෙන්න පුළුවන්. ඇත්තටම මගේ හැම ගොඩක් sensitive. ඒක නිසා ඒ වගේ tool එකක් පාවිච්චි කරද්දී ඒ වගේ ඇති වෙන පැල්ලම් ගොඩ කාලයක් තියෙනවා. ඉතින් මේ දේවල් හින්දා මම හෙව්වා මේකට විසඳුමක්. ඒ හොයද්දී තමයි මට මේ beauty recipe එක Google එකෙන් හම්බුනේ. එතකොට මම මේක පාවිච්චි කරන්න දැන් ගොඩ කාලයක් ඉඳන් ඒ වගේම මේක ගොඩාක් හොඳ benefits තියෙනවා. ඉතින් අපි අද බලමු මේ recipe එක පාවිච්චි කරලා කොහොමද අපි black heads, white heads වගේ කරදරකාරී මේ වගේ skin එකේ තියෙන ගැටලු අයින් කරගන්න කියලා. ඉතින් මම මුලින්ම මෙන්න මේ face wash එකයි scrub එකයි පාවිච්චි කරලා මගේ මූණ clean කරගෙන ඉන්නේ. ඊට පස්සේ අපි ඉතින් මම මගේ මූණට වෙනම towel එකක් තියාගෙන ඉන්නවා. මම සාමාන්‍ය මූණ පිහන්නේ towel එකකින් විතරයි. ඉතින් මම මේ towel එක හොඳට අපේ මූණ මසාජ් කරන්න ගැලපෙන රස්නේ වතුර එකේ පුංගවලා ගෙනත් තියෙන්නේ. මේක එකපාරම මූණ තියන්න එපා. චුට්ටක් නිවෙන්න තියලා ලා රස්නෙන් මූණේ අපේ black heads, white heads remove කරන්න තියෙන තැන් වල ටිකක් වෙලා තියාගෙන ඉන්න ඕනේ. මගේ වැඩිපුර black heads, white heads තියෙන්නේ මේ නහය උඩයි. එතකොට මේ නිකට හරියයි. ඉතින් මම ඒ තැන් තමයි මේ උණු වතුරෙන් ටිකක් මසාජ් කරගන්නේ. ඉතින් මේ විදිහට අපි මසාජ් කරන එකෙන් වෙන්නේ අපේ මූණ තව ටිකක් ක්ලීන් වෙලා ඒ වගේම pores ඔක්කොම ඕපන් වෙනවා. ඒ වගේම ඒ black heads, white heads තියෙන තැන් ටිකක් මෘදු වෙනවා. එතකොට අපිට ඒව ඉවත් කරගන්න ලේසියි. ඉතින් මුලින්ම මේකට හොඳ පිරිසිදු කප් එකක් ඕනේ. ඒකටම අපි ජෙලටින් මේස හැන්දක් එකතු කරගන්නවා. ඒ වගේම කොෆි ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම මේකට උණු වතුර දාලා හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. මේ පදම එනකන් ඒක මේ ගානට මික්ස් කරගන්න ඕනේ. අපි මේකට පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට් වල ජෙලටින් සහ කොෆි අඩංගු වෙනවා. පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ඔයාලට මේකට දෙහි බින්දු කිහිපයක් ඇඩ් කරගන්න පුළුවන්. ජෙලටින් වලින් මාස්ක් එකක් පාවිච්චි කරාට පස්සේ අපේ හැම ගොඩක් සීතු වෙනවා. කොෆි පාවිච්චි කරන එකේ වාසි තමයි කොෆි වලින් අපේ හැම පැහැපත් වෙන උදව් කරනවා. ඒ වගේම තමයි කුණු දෝවිලි, dead skin remove කරන්න කොෆි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දෙහි වලිනොත් පිම්පල්ස් තියෙනවා නම් දෙහි පාවිච්චි කරන එක හොඳයි. පිම්පල්ස් නැති dry skin එකක් තියෙන කට්ටිය දෙහි පාවිච්චි කරන්න එපා. දෙහි වලින් අපේ සමේ පිම්පල් ඇති වෙන එක වළක්වනවා වගේම සම බ්‍රයිට් කරන්නත් දෙහි උපකාරී වෙනවා. හරි දැන් අපි මේ paste එක හදාගත්තා. අඩට පේනවා ඇති. මේක චුට්ටක් අපි ඇඟිල්ල දාලා බලන්න ඕන ගාස්නේ ගොඩාක් රස්නේ ගන්න යන්න එපා මොන පිච්චෙයි. ඒ වගේම ඔයාලා මේක පළවෙනි පාට කරන කෙනෙක් නම් පළවෙනි කඳ පිටිපස්සේ චුට්ටක් ගාලා විනාඩි 2-3ක් තියලා පොඩි පැච් ටෙස්ට් එකක් කරලා බලන්න ඇලර්ජි වෙනවද කියලා. ඇලර්ජි වෙන්නේ නැත්නම් ඇප්ලයි කරන්න. මෙන්න මේ වගේ ඝනකමඩ තියෙන්නේ. ඔයාලට මේක ඇප්ලයි බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් අතෙන් ඇප්ලයි කරන්නේ. ඉතින් අපි දැන් මේක ටක් ගාලා ඇප්ලයි කරගමු. මොකද මේක ටක් ගාලා ගල් වෙන බලනවා සීතල වෙනකොට. ඉතින් මේක ඇප්ලයි කරගත්තට පස්සේ ඔයාලා විනාඩි 20ක් 30ක් මේක හොඳට වේලනකම් ඉන්න ඕනේ. දැන් නම් ඇත්තටම රීලා බැටික් වගේ. ඉතින් මේ විනාඩි 30කට නෙමෙයි විනාඩි 40කට විතර පස්සේ වේලෙන්න ටිකක් වෙලා යනවා. ඒක ගැන හිතන්න එපා. හොඳටම වේලනකම් ඉන්න. ඊට පස්සේ මේක මෙහෙම ගලවලා අතින් ඇදගෙන හිමීට ගලවන්න ඕනේ. අනිත් අතෙනොත් මූණ අල්ලගෙන එක පැත්තකට මේක හිමීට ගලවන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පීලින් මාස්ක් එක ගැලවුවට පස්සේ මගේ හැම මොන තරම් ස්මූත් වෙලාද කියලා. ඒ වගේම මේ මාස්ක් එක දිහා බලනකොට ඔයාලට පේනවා මගේ මූණේ තිබ්බ black heads, white heads වගේම facial hair උනත් remove වෙලා තියෙන විදිහ. ඉතින් අපි අපේ මූණේ තිබ්බ මාස්ක් එක හොඳට පීල් කරලා මූණ දැන්
හොඳට ක්ලීන් කරගෙන තියෙන්නේ. ඊළඟට අපි මේ ඕපන් වෙලා තියෙන පෝසස් වහගන්න අයිස් කියුබ් වලින් හරි අයිස් වතු වලින් හරි මූණ සෝද ගන්න ඕනේ. දැන් මම අයිස් වතු වලින් මූණ හොදගත්තා. ඊළඟට අපි මූණෙත් මාතු කරලා මේ තියෙන මගේ ක්‍රීම් එක ඉතින් මම මේක ඇප්ලයි කරගන්නවා. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම thank you. ඒ වගේම මේ වගේ beauty hacks දැනගන්න කැමති ඔයාලා හැමෝම අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා like comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් bye හැමෝටම.